හලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඔයගොල්ලෝ සතුටින් ඇති කියලා හිතනවා. මේ දවස්වල ඉතින් අවුවක් තියෙනවා, වැස්සක් තියෙනවා, මල් වලට හොඳයිනේ. මේ කාලේ ඉතින් ගස් කට් කරනවා ඇති, අලුතෙන් පැල හිටවනවා ඇති. ඉතින් මට හිතුණා ගොඩ දවසකින් මගේ යාළුවන්ට මල් පැකේජ් එකක් දෙන්න බැරි වුණානේ. පොඩියට පැකේජ් එකක් දෙන්න ඕනි කියලා. එහෙනම් යාළුවනේ අපි බලමුද පොඩ්ඩක් මේ පැකේජ් එක කොහොමද කියලා. මේ බලන්නකෝ. චූටි පැලත් වටෙන් තියෙනවා, කැකුලක් තියෙනවා, කට් කරගන්නත් පුළුවන්. මලකුයි කැකුලකුයි තියෙන. ඔයාලා හිතන්නේ මේ මොන පාට කියලාද? මේක ඔරෙන්ජ් කලර්. යාළුවනේ ඔරෙන්ජ් කලර් අඩියකට කිට්ටුව උස තියෙන ඒ ගහ මල් කැකුලයි. මේ බලන්න කැකුලක් පූදින ගමන් තියෙන්නේ. මේ පළවෙනි මල, මේ දැන් එන්නේ දෙවෙනි මල යාළුවනේ. මල ලොකු වෙනවා. මේ බලන්නකො කොළවල තත්ත්වේ. ඉතින් කොළ දැකපුවාම හිතෙනවා මල ලොකු වෙනවා කියලා. ඒකේ චූටි පැල දෙකකුත් තියෙනවා. ඒකයි මෙන්න මේක පර්පල් කලර්. මේ පර්පල් ලව්. මේ බලන්න අලුතෙන් දළු කොළේකුත් ඇවිල්ලා හරිම ලස්සනට මේ. ඒකත් කට් කරගන්න පුළුවන්. රතු පාටට මුල් දාලා තියෙන්නේ වටින්. මම බලන්න කට් කරගන්නත් පුළුවන්. ඒකේ මල පිපුන්නේ නැහැ තාම. ওই පළවෙනි කැකුල තමයි එන්නේ. ඒකයි මෙන්න මේක සිරානෝ පැල යාළුවනේ. ඒකෙත් වටේට පැල දානවා. ඔම් බලන්න පැල දානවා. ආය කැකුලකුත් එනවා. මේකේ මල් 3යි කැකුලයි තියෙනවා. ඩබල් පෙටල් වෙලා තියෙනවා. මේ බයි කලර් වෙලා. ඉතින් මල් 3යි කැකුලයි තියෙනවා. ඒකේ වටේට පැලක් තියෙනවා. ඒ තුන්වෙනි ගහ මෙන්න මේක මිලියන් ෆ්ලවර් යාළුවනේ. ඒකෙත් කැකුලයි මලයි තියෙනවා. මල ඩබල් පෙටල් වෙලා ලස්සනට වැවිලා තියෙනවා. අඩියක් තරම් නම් උස නෑ. ඒ ගස් 4යි මෙන්න මේ ගහ තියෙනවා යාළුවනේ. මේ රෙඩ් හොට් කියන වර්ගය. මේ ඒකේ අලුතෙන් ආපු දැල්ල. කැකුලක් තියෙනවා. මේක ඉතින් ගින්දර වගේ ගිනි රතු පාට. නැට්ටත් රතුයි. කොලෙත් යනවා රතු පාට ඉරි. ඔය බලන්නකෝ ඉරි ඔක්කොම රතු පාටට ඉරි යනවා කොලේ. ඔය මලත් රතුයි, මලේ කෙමියත් රතුයි. ඉතින් යාළුවනේ ඔන්න ඔය ගස් 5 මම ඔයාට ගොඩාක් සාධාරණ මුදලකට දෙන්නේ. ওই ගස් 5ම මම 4800කට දෙනවා යාළුවනේ. ඉතින් හොඳට වැවිලා ලස්සනට තියෙනවා. පිරිපුන් විදිහට. මෙන්න මේ ගහේ නම් ඒ පිරිපුන් ගතියක් එන්නේ නැහැ. මොකද කොළ උසයි. පඳුරු දානවා ඉක්මනට. ඒ වුණාට ගහ තියෙන්නේ මේ වගේ තමයි යාළුවනේ. මේ බලන්නකො ඉතින් සිරානෝ ගහ හොඳ පඳුරක්. මේ ඔරෙන්ජ් කලර් එකත් එහෙමයි. ඒකෙත් පැල ටිකක් තියෙනවා. කට් කරගන්නත් පුළුවන්. මේ ගස් ඔක්කොම කට් කරගන්න පුළුවන් යාළුවනේ. එහෙමනම් යාළුවනේ ඔයාලා කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දෙන්න. මගේ නම්බරේ 077යි 10යි 20යි 879. ඒකට මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න යාළුවනේ. මං ඉතින් ආදරෙන් හැමදාමත් මතක් කරනවා subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් මගේ channel එක subscribe කරලම බලන්න යාළුවනේ. ඒ වගේම කමෙන්ට් කරන්න, like කරන්න, තවත් යාළුවන්ට බලන්න share කරන්න කියලා මම ඔයාලෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි යාළුවනේ.